වගම්මරුවන් මොකද වෙන්නේ තවල් එක දාන් ඉන්නේ කවුද ඇලනෝර් අදයි බලන්න යන්නේ මිනි කැප්ෂන්ගේ මම බිහිසුණු කනත් එක රැයක් හිටියා කියන වීඩියෝ එක බලන්න ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මගේ කලින් වීඩියෝ එකට කමෙන්ට් දාලා තිබ්බා මිනි කැප්ෂන් ගලුත් වීඩියෝ එක බලමු කියලා හරිද මේ වෙනකොට මිනි කැප්ෂන් ලක්ෂ 7 පන්ලා ඉන්නවා සබ්ස්ක්‍රයිබර්ස්ලා ඔයත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එකත් සබ් කරන්න ලයික් එකක් දාන්න අපි වීඩියෝ එකට යන්න මේ තියෙන්නේ සොහොන් 1011ක් තියෙන කනත්තක් ඉතින් මම හදන්නේ තනියම මේ සොහොනේ රෑ එළි වෙනකන් ඉන්න ගොඩක් කට්ටිය සුරාවට පොද සොහොන වීඩියෝ වල කියලා තිබ්බා හොල්මන් එන්නේ නැත්තේ අපි කට්ටිය ගොඩක් එක්ක ඉන්නේ හින්දා කියලා. ඉතින් මම අද රෑ එළි වෙනකන් තනියම තමයි ඉන්න හදන්නේ. අද එළි වෙන්න කලින් මට මෙතන කරන්න ටාස්ක් 5ක් තියෙනවා. ඉතින් අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න. අද මට මොන වගේ මොනවා වෙයිද කියන්න බෑ. වෙලාව යන්න ඇයි ඉක්මනට වෙලාව යන්න බැරි ඇයි ඉක්මනට උදේ වෙන්න බැරි ඔයා මෙතන ඉන්නවද ඔගේ යාළුවනේ රෝජ බෝඩ්ඩේ උත් තියෙනවා හතරයි කළු රටි කෙනෙක් වල පේන ඇති ඉර බහිනවා හරින් හරිද මේ හද්ද ලොකු සොහොනේ මම විතරයි තනියම ඉන්නේ අපි බලමු හෙට උදේ වෙනකම් මං ඉන්න ඕනේ මේ දින අපේ ටෙන්ට් එක හරිද අපේ පළවෙනි ටාස්ක් එක තමයි යාළුවනේ මේ ටෙන්ට් එක හයි කරගන්න තැනක් හොයන එක හරිද බැලු පැත්ත හැමදැනම සොහොන් තියෙන යාළුවනේ මේ පාර හොඳයි ඇත්තටම කට්ටිය කමෙන්ට් එකක් කියලා තියෙනවා ගොඩක් කට්ටිය කරන හොල්මන් එන්නේ නැහැ කියලා අද මිනි කැප්ෂන් තනියම ඉන්නේ අපි බලමු ඩයල් එකට මොකද වෙන්නේ කියලා අපි යන් මට මුලින්ම කරන්න තියෙන්නේ අපේ ටෙන්ට් එක ගහගන්න තැනක් හොයාගන්න එක. ඉතින් මම මේ කනත්තේ එහාටයි මෙහාටයි ඇවිද්දා අපිට සුපිරි තැනක් හොයාගන්න කළුවර වැටෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ කනත්ත කොහෙද දන්නේ අර මතකද දන්නේ කලින් ගොරල්ල කනත්තේ වීඩියෝ එකක් දාලා ඒක මොකක් හරි කේස් එකක් ගියා නේද මට මතකයි ඒ වෙයි කේස් එකක් ගියා ඒ වීඩියෝ එක දැන් නෑ නේද මේ කොහෙද දන්නේ මේ කනත්ත යාළුවනේ මේකේ ආදානාගාර දෙකක් තියෙනවා හරිද ඒ ආදානාගාර දෙක වැඩ අදත් ඒකේ මං හිතන්නේ මිනි දෙකක් පිච්චුවා මම හවස මේක ආව වෙලේ අරුන් දන්නෙත් නෑ මම මෙතනට ආවා කියලා පේනව නේද මේකේ බලන තැන සොහොන් විතරයි තියෙන්නේ යාළුවනේ මේක එසේ මෙසේ කනත්තක් නෙමේ 6:20යි වෙලාව අමුතු සද්ද එනවා යාළුවනේ අර රස්කොලන් වලට එක එක එව්වා වදිද්දි වගේ තාම කළුවර වැටිගෙන එන්නේ හරිද කළුවර වැටෙනවා සිරාවට හිටියා තනියේ මම හිතන අපිට මේ මෙතන හොඳයි කියලා හරිද මේ අපි අර කලින් පහුවරන් ගියපු තැන කොහොම හරි අන්තිමේ මම ටෙන්ට් එක ගහගන්න පටන් ගත්තා මෙතන ඕයි සොහොනක් උඩ ටෙන්ට් එක ගහන්න මම මේ ඉන්න හදන්නේ යාළුවනේ ඕකේ මම අපේ ලයිට් එක හයි කරගත්තා ඕකේ යාළුවනේ අපේ පළවෙනි වැඩේ තමයි මං ගෙනාව සුදු ලුණු වලට වැම්පයර්ලා එන්නේ නැහැ යාළුවනේ ඒ හින්දා මේ වැම්පයර්ලා නෑ ලංකාවේ ඉන්න බා පණ දිනේ උන් විතර ඉන්නේ වෙරිච්ච උන්නේ නෑ මාව කණ්ඩ නියමයි ඔයාලා අහලා තියෙනවද සුදුලුණු වලට හොල්මන් එන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ සුදුලුණු අරන් ඇඟේ ගාගන්නේ. පට්ට ගඳයි හැබැයි මං ගාව. ගෙනල්ලා තියෙනවා මැටි මුට්ටි හරිද? ඕකේ යාළුවනේ මේ තියෙන්නේ මගේ වතුරු. අන්න අතනින් පූසෙක් ගියා. පූසු කොහමද සොහොනේ ඉන්නේ මේ උන්ට කන්න දෙන්නේ. අපි මේ මතුරුපු වතුර එක වාහනයක් ඕන්නේ හිවුත් ගිහුව පාරක් ළඟ තියෙන්නේ අවුලන්නේ. ගහන්නේ නැහැ මට හරිද? කුබයේ මතුරුපු වතුර වලට මම ඔක්කොම ප්ලෑන් කරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරියට අද වැඩි. මුලින්ම මුට්ටි ටික තියලා දෙමු වටින්. ඒ යකාට මගේ සුවඳ ඇවිල්ලා තියෙන පුළුවන් යාළුවෝ ටික ටික. ඒ හින්දා ඉක්මනට මේ වැඩේ කරමු. ඕකේ. අපි පළවෙනි මුට්ටිය මෙන්න මේ විදිහට මෙතනින් තියනවා. ග්‍රේව් යාඩ් ෂිෆ්ට් දෙකයි. හොඳයි. අන්න අර තමයි යාළුවනේ භයානක හරිය. 3යි. එයි බයන හරි. 4යි. මුට්ටි වලට මගේ වතුර ටික දාලා මම ගැම්මට අපේ ආරක්ෂක වලල්ල හදාගත්ත යාළුවනේ. දැන් නම් මේක ඇතුළට කාටවත් එන්න බෑ. යේ! දැන් කිසිම හතුරෙක්ට මගේ ආරක්ෂක වලල්ල ඇතුළට හතුරු වෙන්නේ නැහැ මචං බය වෙන්න මහොල් නම් විතරයි ඉන්නේ. දැන් යක්කු මෙතන එළියට නැති. අඩිය තියන්න හොඳ නැහැ යාළුවනේ. මෙතනින් එළියට come to my home middle of කනත්ත. මම වෙනනම් අපේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා ඉක්මනට අපිට වැඩ ගොඩයි යාළුවනේ. කන්න බිස්කට්, රෑට කන්න සුපිරි භාණ්ඩයක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා අපේ බඩු ගොඩ. මගේ ගෑස් එක තියෙනවා. උයනවා කනවා මෙතන සුපිරි වැඩක් කරනවා අපි. ලිට තියෙනවා. ටික හෙලවෙනවා නිකන් අර පව් හරි මේක දෙපැත්තෙන් දිනනවා තල්ලු කරනවා වගේ යාළුවනේ. කාට හොල්වන් වෙලා මේ පාටියක් දායේ බලාගෙන පැත්තේ. මට පිටිපස්ස පේනවා මෙතන. පංචාං ආවට පේනවා. තව තියෙනවා. හරි ඉවරද? නෑ ඉවර නෑ. තව තියෙනවා. මෙතන තියෙනවා අපිට තව බිස්කට් තියෙනවා. ඇන්සල් තියෙනවා අපිට මේ චාලි කරන්නේ. ඇන්සල් පෙට්ටියක්ම ගෙනව දාන්න එපා. ගෙනාව. ඉතින් ඔන්න ඔයාලා මේ මං අහන්නේ නැතුව ඒක. මේකේ තියෙන යාළුවනේ. අපිට අර ටාස්ක් ගොඩක් කරන්න තියෙනවා. අපිට එනර්ජි ඕනේ. ලංකාවේ තියෙන සුපිරි එනර්ජි ඩ්‍රින්ක් එකක් බොන්න යන්නේ යාළුවනේ. අපි ගමු ඇපල් බෙරි එක. හරිද? ඇපල් බෙරි එක තමයි රස. මම ආසයි ඒක හරිද? යේ right. yes. ඉන්න යාළුවනේ මගේ සගයා මේ. තව ඉන්නේ හොල්මන් කරන පූසෙක් පිළියක්ද? කල්ලුවෙකුත් ඉන්නවා. අම්මට අහුඩු ඒක නම් මචං සුපිරි ටයිම් එකට සුපිරි ටයිමින් මචං
අපිට යන්න යන්න මේ කනත්තේ සොහොන් ඒක random මචං. අපි යම් බලන්න Nice. ඇත්තටම මේකේ සොහොන් කීයක් තියෙනවද කියලා බලන්න මුල් එකේ ඉඳන් අපි මේකේ සොහොන් ගණන් කරමු. මේකට ඇවිල්ලා මට නිකන් ඉන්න බෑ හරිද? මොකද වැඩක් කරන්න බෑ. ඔයාලා දන්නවනේ මං හදන්නේ කොහොමද හොල්මන් අවුස්ස ගන්න හරිද? අපි යන් හරියට කොහෙන්ද අපි පටන් ගන්නේ? මේ සොහොන් හරිද මේ හැමදාම? ඔයාලා දන්නවනේ ඉතින් මට කොහෙ ගියත් නිකන් ඉන්න බෑ කියලා. මම මේ කරන්න යන්නේ මේ කනත්තේ සොහොන් ගණන් කරන්න. ඒ මොන විකාරයක්ද කියලා අහන්න එපා බලන් ඉන්න. තේන මානෙක තියෙන්නේ ඔක්කොම සොහොන් විතරයි යාළුවෝ. 1000 ගානක් තියෙන ඔක්කොම ගණන් කරනවද? තමයි මේකේ මුල්ල. අපි දැන් ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මම මෙතන සොහොන් කියලා ගන්න මේ ග්‍රේව් එක මොකක්ද අපේ සොහොන කියන බැඳලා තියෙන උඩට අන්න ඒක හොඳට තියෙන උහරිද ඒ ගණන් කරාද මතකත් නැහැ 50ක් තියෙනවා මේ ටිකට හරි ඇත්තටම මගේ හිත පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නේ මම දන්නේ නැහැ මගේ හිත පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නේ යාළුවනේ හිතේ ශක්තිය නැතිනොත් ඇඟේ ශක්තිය තියෙනවා හයි බෑම් මැප් බිලා තමයි අපි වැඩේ කරන්නේ යාළුවනේ මේ වගේ අద్භූත අමාරු ටාස්ක් කරනවා නම් ජීවිතේ හයි බෑම් මැප් බොන්න හරිද 51යි 52යි 53යි 54යි ඉතින් මම වැඩේ නැවැත්තුවේ නෑ දිගටම ගණන් කරගෙන ගියා යාළුවනේ හිතුවට වඩා වැඩේ ටිකක් අමාරුයි ඔක්කොම එක වගේ නිසා මට පැටලෙනවා පොඩ්ඩක් What the fuck යාළුවනේ මේ සොහොනට පෝසෙක් ඉඳපන් මේ පිල්ලියක් කන්න බෑ ඌ ගියා කලින් හිටියේ කළුයි සුදුයි හරිද? දැන් black and white එකක් ඉන්නවා. සොහොනට පෝසෙක් හිටියා ඌ කෑ ගහනවා පෝසෝ අර අතන ඉන්නවා අන්න ඌ ඉන්නවා 83යි 84යි 86යි කලින් සුදු එකත් black and white නේද? මේකෙන් තමයි අර බහිතන සද්ද ඇහුනේ අපි මේකෙන් එහා පැත්ත ටිකක් ගණන් කරමු මොකද අර කොන්ක්‍රීට් වලින් අර යා කරලා තියෙන අර කුඹුරු වල ලියදි වෙන් කරනවා වගේ මේක අර වෙන් කරලා තියෙනවා හරිද අන්න ඒ security කෙනෙක් නැද්ද ඕකේ? දැන් මේක කරගෙන ආවා මේ අර ඇවිදින සද්දයක් යනවා හරිද යාළුවනේ කවුද ඒ මොකද්ද බං ඒ අර මිනි පුච්චත නැද්ද දන්නේ නැහැ නේද? හෙලෝ හලෝ කවුද ඉන්නේ හලෝ මේ මොනවද ඒක රතන්ට තියෙන ගැට ගහලා what's that දැන් එන්න මට බයි අල්ලන්නේ නැහැ මචං මොකක් හරි බටද දන්නේ නැහැ. යාළුවනේ අර අපිට තියෙනවා සොහොන් ගණන් කරන්න මගේ හෙවණැල්ල අර හෙන ලොකුවට මෙතන පේනවා මේ මේක තමයි වහිතින්නේ ගොඩක් හරිද මේ මගේම හෙවණැල්ල 233යි ඇත්තටම ඇස්වලට පේනවට වඩා කැමරාවලට ගොඩක් දේවල් අහුවෙනවා යාළුවනේ ඉතින් මේක බලද්දි ඔයාලා මොනවා හරි දැක්කොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න 234යි මේ වලක් කපලා අද මේ වලක් මේ වලේ ඇටකටු පේනවද මන්ද යාළුවනේ අත කපු වලක් හරිද මිනි කැප්ෂන් මිනි කැප්ෂන් ගිහලා යාළුවේ මිනි කැප්ෂන් කරගන්න දැක්ක නේද? කොහෙද අම්මට උඩු අල්ල උස්ස ගන්න බබුතේ දෙක උනේ යාළුවනේ අම්බු ඔය දුවන්නේ වා මිනි ගණන් කරමු පස්සේ මොකද සද්දයක් වුණා මම බය වුණා ඇත්තටම මම පපුව තාම ගේනවා ආර තිබ්බා මේ එක සොහොනක් ඒකේ ඉටිපන්දම පත් වුණා ඒක විතර මට දාඩිය දෙන්න එක්ක ගෙදර යන්නත් විතරම මේක කරන්න මොකද එන්නේ නැහැ මට මෙතන හරි දාන ආහාර තමයි ඒක තිබ්බේ අනේ දෙවියනේ මිනි කැප්ෂන් ගිහලා යාළුවේ මිනි කැප්ෂන් කරගන්න කැමරාවට බෑ බෑ අපිට ඉවෙන්ට් කලින් කරන්න දේවල් පහක් තියෙනවා යාළුවනේ කරමු. කොහොම හරි ඒ පහ කරන්න ඕනේ ඒකේ ගේම්ස් තියෙනවා ඊට පස්සේ එක එක්ස්පෙරිමන්ට් තියෙනවා මම try කරලා බලන්න දේවල් තියෙනවා මම අර බඩු ගොඩක් ගෙනල්ලා තියෙනවා අපි ඔක්කොම දේවල් කරන්න ඕනේ තනියම චණ්ඩියා වගේ වැඩේට බැස්සට එන්න මගේ තිබ්බ බය වැඩි වෙන්න පටන් ගත්තා මම ටිකක් මෙතන ඉඳගෙන හිටියා ඔක්කොම හරියයි කියලා තාම 8යි තාම 8 වෙනකන් ගිහිල්ලා වෙලාව එතනින් යන්නේ වෙලාව යන්නේ ඇයි ඉක්මනට වෙලාව යන්න බැරි ඇයි ඉක්මනට උදේ වෙන්න බැරි මයි ගානකට නේද ආවේ? කරන්න වෙනවා යාළුවනේ මම අද කන්නේ ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රිස්පි චිකන් යාළුවනේ මම අද කන්නේ කනත් තියෙනම් යස් යකු ගහිතන්නේ මේක කරලා නම් මෝඩයක් යකෝව යකු බලන් තමයි ඕනේ හරිද අපි යකුන් වෙන්න කියන තමයි ක්‍රිස්පි චිකන් කන්නේ යාළුවනේ මේ මගේ රෑකෑම එක මගේ පෝස් යාළුවත් ආව මාත් එක්ක කන්න මුලින්ම මෙතන බාබකිව් එකක් දාන්න තමයි මං හිතාගෙන හිටියේ හැබැයි මට ඒකට ගොඩක් බය හිතුණා යාළුවනේ ඒ හින්දා මම මෙතන ක්‍රිස්පි චිකන් අරගෙන ආවා ඔල්රයිට් අපි කාලේ ඉවරයි යාළුවනේ යේ මං තාම ඉන්නවා කිටි ඉඳපන් මං තාම ඉන්නවා හරි හරි ඇත්තටම මම ගොඩක් බයලා හිටියට අපේ මේ පූස් යාළුවා හින්දා මගේ බය ටිකක් අඩු වුණා ඒ පූස මචං මුලින් ආව පූස නේද?
මොකදුනේ යමන පිරිස ගතියන අවජ බෝඩ්ඩක් අද වේසෙල්ලමත් ඌජා ඔට්ට ඇසිල්ලං කරමු තාච්චියක් අද වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න බලගන්න අන්තිමෙනකම් අදනම් මේ සෝනෙන් මගේ මට දුවන්න හොල්මන් ගහල තමයි යාලුනේ හරි අන්තිමක විඩියෝ බලන්න අද මොනව ඉදන්න ඉස්සරහට මේම යන්න අපේ පළවෙනි හොල්මන් එක්ස්පෙරිමෙන්ට් එක කරන්න යාළුවනේ. ඔයාලා හිතන්නේ මම මේ මොකද්ද කරන්න යන්නේ? කන්නාඩි අරන් අපි යන් අරහරියට අපේ බ්ලඩි මේරි චැලෙන්ජ් එක ගන්න. මොකද අතන එළියයි හරිද මට ඕනේ ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා බලාගන්න. මම මේ කරන්න යන්නේ අපේ පළවෙනි හොල්මන් ගේම් එක බ්ලඩි මේරි. මම මේ ඉටිපන්දම අල්ලන් කන්නාඩිය දිහා බලාගෙන ඉද්දි මේරි කියන හොල්මන මගේ පිටිපස්සෙන් පේන්න ඕනේ. එහෙම වුණොත් මට පුළුවන් මේකෙදි එයා එක්ක කතා කරන්න. බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි මම කන්නාඩි පිටිපස්සෙන් එන්න ඉන්න ඕන. නෑනේ අඩ උබයිලා බලන්න හරද මොක්කරි හොනල්ලත් තිබ්බන පණ යයි නෑනේ බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බලන්න බිසි මචං මේ වෙලාවේ පාරේ වාහන යනවා අවුලන්නේ යාළුවනේ මට කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ අපි අයියා. මේක හරියන්නේ නැහැ ගේම් එක. ඉතින් ඊළඟ වීඩියෝස් වල කරන්න ඔයාලා දන්න හොල්මන් ගේම්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. ඕක කරනවා නම් දැන් කිව්වනේ 8යි ගානක් කියලා 8යි ගාන බෑ මචං 8යි ගාන දැන් ඕක පාරක් ගාවද ඉන්නේ පාරේ කට්ටිය යනවා එනවා 8යි ගානට බෑ කරනවා රෑ 12න් පස්සේ ওই ටික කරලා බලන්න ඕනේ අන්න එහෙම කරනවා නම් රෑ 12න් පස්සේ 8යි ගානට බෑ මචං 8යි ගානට ඒක හිතට බයත් නෑ මචං මොකද පාරේ හැමතැනම ලයිට් දාලා අර පැත්තට දැක්කනේ වාහනත් යනවා පාරේ ලයිට් උත් දාලා තිබ්බ ඒතකොට හිතට බයක් නෑනේ මචං 8යි ගානකට බෑ රෑ 12න් පස්සේ නැත්තම් පාන්දර 1ට 2ට වගේ තමයි ඔය එක කරනවා නම් කරන්න ඕනේ නයිස් අර අතන මේ එතන මත් ඉන්නේ කවුරු හරි ඉන්නවා වගේ පේනවා මට. අපිට වෙන්නේ මෙන්න මෙතන. නෑ කැප්ෂන් කවුරු හරි ඉන්නවා කියනවනේ කවුරු. මේ බුරු කියන්නේ වහරද කවුරු හරි ඉන්නවා වේද මම එක්කේ. අපි ආවා අය. අපේ ඒ චැලෙන්ජ් එක ඉවරයි අපේ ඉටිපන්දම හරියන්නේ නැහැ යාළුවනේ ඒක. අර හරිය මේ බවුල් ඒක හරියන්නේ නැහැ මචං ඒ ලංකාවේ මචං ඉංග්‍රීසි වලම තියෙන භයානක හරිය. තාම මං ඒ හරියට ගියේ නෑ. බලන් ඉන්න දිගටම මං එහෙටත් යන්න බලාගෙන ඉන්නවා. ඒ යාළුවනේ මම අපේ ඊළඟ චැලෙන්ජ් එක කරන්න යන්නේ දැන් නම් මට ටිකක් බයයි. ආරක්ෂක වාල්ලෙන් එළියට යන්න හොඳ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ දෙවෙනි ටාස්ක් එක. මම පටස් ගාලා අපේ ගෑස් ස්ලිප් අවුල ගත්තා. මටගේ මමත් ඇවිල්නවා හැබැයි අපේ තාච්චියක් තියාගත්තා මම. ඔව් ඔයාලා දැන් දන්නවා ඉතින් මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. මම දැන් පිටර කාලා හොඳට පුරුදුයි හරිද? ඩන් උකි අපි විතරේ හැදෙනකම යාළුවනේ කනත්තේ මම මේ මහා කනත්තේ රෑ 9ට බිත්තරයක් බදිනවා යාළුවනේ මතකනේ කිව්වා මම අද හොල්මන් බල්ල මිසක් යන්නේ නෑ මෙතනින් මේකට නම් මොන හරි දෙයක් මට පේන්න ඕනේ ඥාව් ඌ පිල්ලියක් වෙන්න බැයිද ඌ බලන් ඉන්නේ විල්ලියම් ඒ මචං සෝහනේ මෙරිච් එකෙන් මචං ඉපදිලා ඉන්නේ එතන ඌ පිල්ලියක් තන්නේ අයියද ඔකේ අපි විතරේ කුකින් ලුණු දැම්මේ නෑ හරි හරි පූසා එළි ඉන්න බඩු කන්නේ වරි ඥාව් වල දෙමු යාළුවනේ මුවින්න කාම මේ රස්නේ බලනවා එහෙනේ ආවිල ඥාව් යස් දන්නේ මොනව හිටියද හැලුනේ මම මේ වෙන සොහනක් මැද්ද කනත්තම් මැද්ද විතරක් කරනවා දෙන්න යකෝ ඔකෝ වඩට තන්න ඉන්නේ මගේ නමේ කියන්නේ අවුලක් නැහැ නේද පිටර බැලලා ගන්න අවුලක් නැහැ විතරේ ඩන් දැන් යකා එන්න ඕනේ ඔන්න අපේ ඒ ටාස්ක් එකත් ඉවරයි යාළුවනේ මම මේ කරන ගොඩක් දේවල් අපි යාළුවෝ සෙට් එකත් එක්ක තැන් තැන් වලට ගිහිල්ලා කරපුවා තමයි හැබැයි මතකනේ අද මම තනියම ඉන්නේ ඔයාලා අපේ කලින් වීඩියෝස් බලලා නැත්තම් ගිහින් බලන්න යාළුවනේ ලොකු වැඩක් කරන්න කලින් හයිප් බෑම් එකක් බොන්න ඕනේ යාළුවනේ මට වජා නියමයි අපි දැන් කරන්න යන්නේ චාලි ගේම් එක ඔයාලා දන්නවා ඉතින් පැන්සල් ටික ගත්තාම are you ready හැබැයි අපි මේක කරන්නේ අන්න අර වැත්තට ගිහිල්ලා හරිද නයිස් ඊළ තමයි අපි මේක කරන්න යන්නේ යාළුවනේ අර ඉටිපන්දම පත් වෙන සෝන ගාවට යන්න බලන්න මට සිරි වෙයිද දන්නේ මම මේ පැත්තට ආවේ නැහැ කලින් කනත්තේ ඒක අර මේකක් ඇතුළේ තියෙන ඒ හින්දා ඒක පත් වෙන්නේ මම ඒක හොයාගත්තා අපේ ටෙන්ට් එකෙන් ගොඩක් ඈතට මම ඇවිල්ලා ඉන්නේ අපි එහෙනම් චාලි කරපු යාළුවනේ මෙතන මේ හැලි තමයි ඒක හොඳම තැන අර සොහොන් උඩින් බම්මු යන්න බා යාළුවනේ අපි පැන්සල් තියෙනවා 1 2 3
චාලී චාලී ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඔයා මෙතන ඉන්නවද? ඔයා මෙතන ඉන්නවද? ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී චාලි කියන්න ඇතුව ලංකාය නම කිවත් ඒ නේද මචං චාලි මචං මේ ලංකාවේ මචං ලංකාවේ හොල්මන්වල නම් කියන්නේ ඉස්සෙල්ලා මේරි මේරි කිව්වා චාලි චාලි කිව්වා නෑ ඒක සුගතපාල චන්ද්‍රපාල සුසන්ත මොකක් හරි කියන්නේ එතකොට තමයි ඉන්නේ ලංකාවේ හොල්මන් ඇන්සලි හෙලුණා යාළුවනේ නෑනේ චාලී ඔයා මෙතන ඉන්නවද? සිරාවට හෙලුණා ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඇන්සලි හෙලුණා යාළුවනේ හෙලුන් නෑ බොරු කියන්න එපා ඔයා මෙතන ඉන්නවද? ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඇන්සලි හෙලුණා යාළුවනේ නා 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 ඔඩ ඉන්න ආයි බලන්න ඔයා මෙතන ඉන්නවද? ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඊ හෙලුණා යාළුවනේ ඔඩ ඉන්න මෙතන ඉන්නවද? චාලී චාලී මෙතන ඉන්නවද? ඔයා ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී මෙහෙම කැරගෙන සින්නයක් පේනවා හරිද මෙන්න මෙතන මෙහෙම කැරගෙන සින්නයක් පේනවා ඒත් එක්කම හැබැයි කට් කරලා තියෙනවා හරිද එතන කට් තුනක් විතර තියෙනවා මිනි කැප්චර් මෙහෙම අත ගන්න සින්නයකුත් තියෙනවා හරිද මම දැන් ටක් ගාලා කරකවල අත ගන්නවා ඇති එතනින් පස්සේ කට් කරලා පෙන්නනවා ඇති හරිද හැබැයි මොනා වුණත් ඩයල් එක බය වෙලා ඉන්නේ හරිද කවුරු ඉන්නවද? අර අපිට සිකියුරිටි කෙනා කිව්වා මෙන්න මේ හරියේ කෝච්චියකට බෙල්ල තියලා ගෑනු ළමයි දෙන්නෙක් ඇතිලා ඉන්නවා කියලා මේ සොහොන් තියෙන හරියේ ඒ දෙන්න විලාප දෙනවා ඇහෙනවා කියලා රැට හරිද? ඒ කියන්නේ අවුරුදු ගානකට යට ඇහුනේ ඒ කලින්ලු ලංකදී නිමේලු ඒ වුණාට මෙතන තමයි ඒ තියනවා කිව්වේ. ආ වෙවුලා. චාලී චාලී ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඔයා මෙතන ඉන්නවද? චාලී චාලී ඒ කැරකුරානේවා හයිබීම් අපෝ මිනි කැප්ෂන් හෙලෝ 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 උඹ කොහෙද ඉන්නේ? මං කනත්තකට අනිය පින්ඩි කියලා මන්ද මේ හොඳටම බයලා ඉන්නවා මං චාලි චාලි කරලා ඒක පැන්සල කැරගිලා මොකද සබ්දයක් ඇවිල්ලා විශ්වක් කියලා මං ඉන්න බයලා ඉන්නේ තනියම ඔව් වරෙන් කට්ටියම එකතු කරලා වරෙන් මම ලොකේෂන් දාන්න අනේ වරෙන් ලොකේෂන් දාන්න වරෙන් මේ 12 වෙලා මට නැතව ඉන්න මෙතන ඒ පාර නම් මම හොඳටම බය වෙලා යාළුවන්ටත් කතා කරා එන්න කියලා එනවා දිලීෂ ඔද මල්ලි මේ යන්නේ ඉතින් දැන් තේරෙන්නේ මොඩිය මේ යාළුව කරගත්තා වෙන දේවල් ඉසි ගයිඩ් එල්කේ අපි ගාව තියෙනවා නිදිමත යන්න නෝද බන් ටෝච් ගහන්නේ හයි බීම් නෙමෙයි නිදිමත යවන්නද ගාන උල්මන් වලට මොකද්ද බොන්න ලෙමන් ලෙමන් අර අම්මලත් බය වෙලා ඉල තියෙන එකටද ඉම්බෝ මෑ තුනහර මේ ගාන්තරනා කියලා නිජර අම්මලත් බලන් ඉන්නවා ඔබ දරගන්න මම විස්තර කිව්වේ නෑ දන්නවද විශ්ය කනත්තලු නියමයි මගේ යාළුවෝ ටික ලෑස්ති වෙලා එන්න වගේ හදන්නේ මෙතනට අම්බෝ එළියෙන් යන්න යාළුවනේ අරු වෙනකන් ඉන්නවා මම හිතන උන් එයි කියලා අම්බෝ මගේ අනික හීරුවා අතන වෙట్లా අඩෝ මට නිකන් මන් දිහා බලන් ඉන්නවා වගේ වෙන්නේ ඉතින් අපි අවුජම යාරබා මොනාද බම් මේ රෙද්දක්ද මේ ඔයාටනේ යාළුවෝ ටිකක් දාගන්න කනතු ගන්න මේ බෑ දැන් අපි යන්න අර මිනිස්සයා හොයන්න දනලුත් ඉන්නවා මාත් ඉන්නවා සදීෂයව වෙද්දන්න උඹර පාරක් අය ඉන්නවා කිව්වා යන්න අපි ඌවත් දෙන try එකක් දෙන්න ඊට පස්සේ අපි යන්න ඕනේ හරිද එන්න රොපත යකාගාව මිනිස්සයා හොයන්න වෙලාව 12:02යි ගොන් තාම නෑ මගේ එල්ලුනේවත් නෑ අතන බය වුණ පාර මෙතනටලා දාම ඉන්නවා මේ කනත් විශ්ව නෑ ගේට් වහන්න බෑ ඒක එන්න බෑ ඔයාලට කිව්වා බං වෙනද යාළුවෝ ටිකක් හොයාගමු කියලා යබං කාලකන් යාළු කිව්වා නේද උඹේ ලෝක කනත් අයියෝ මොඩෙන්නේ මම මීරේ කවුද කනත්තු වලට යන්නේ කට්ටිය තාම නෑ යාළුවනේ මට නිින්ද යන්නේ මූඩගේ. යක්කු පේනවා හැමතැනින්ම මේ වීක් කියන රට නෑනේ ඔක්කොම කතෝලිකයෝ මේ කියන රට නෑ ඔක්කොම අරු මොකද බඩපොලත් ගැල්ලි ඉන්නේ හැමතැනින්ම මේ වීක් කියන රට නෑනේ ඔක්කොම කතෝලිකයෝ මේ කියන රට නෑ ඔක්කොම කතෝලිකයෝ ඉන්නේ මේ බලපන් අම්මට
ඒ කරන මුටයාගේ ගානාව අඩු මේක තේරෙම කටිය කොහොමරි මම ඉන්න කනත්තර ඇවිල්ල මෙන්න මං ඇප්හෙකුද්දාගෙන එන්නේ ඇතර මේ ඇපල්ලන් තියෙන්නේ බොරු යාලුවනේ කොහොමද මේ යනකොට එක පාට කකුලල්ල ගත්තා ඕ අඩෝ වම්මේ මගේ ආරක්ෂක වලවලින් මේ මුට්ටි දියවදී ආරක්ෂක වලවල නෙමෙයි බා යන මගුලක කියලා යන්න දන්නත් ඔබ කියවන්කෝ මං ගිහිලා දිලීෂාව ගන්න ඇද දිලීෂාලා පවුල මෙලියට බැස්සා ඇයි සෝනකට නගුවා මම්මාරේ මං ගෙදරට කියලා ගිහින් ආච්චි කරනවා යාළුවනේ පේනවනේ මුන් එද්දි වෙලාව 12:45යි කතා කරත් වෙලා කියලා 12යි ඉතින් බා කරනවා කියලා ආවේ අම්මට හරි යාළුවනේ මන් දැන් ගැම්මට බැහැලා ඉන්න අපේ කොල්ලෝ ටික ආව අපේ හොල්මන් අල්ලන කොල්ලෝ ටික හරිද අපිට තියෙනවා අවුජ පොඩ්ඩක් සෙල්ලම් කරන්නද ඒක ඊළඟට බලන් ඉන්න දැන් අපි කරන්න යන්නේ සුපිරියක් කොල්ලෝනේ උඹ ලෑස්තිද ඔයාලා මම මෙතන කරේ යේ ෆයිනලි මාව හොයාගෙන මගේ යාළුවෝ ටික ආවා දැන් අපිට අපේ 4 වෙනි ටාස්ක් එක කරන්න පුළුවන් මම ඕන කරන බඩු ටික අරගත්තා යාළුවනේ අපි දැන් මේ 4 වෙනි හොල්මන් ගේම් එක කරන්න සුපිරි තැනකට මුන් එක්ක යන කුම්බාන්න ඇතෝ කුම්බාන්න ගාව තමයි බං අමනුෂ්‍යෝ ටික බිත්තර දාලා පාටියක් දාලා හිටියලු බං අරු සද්දයක් යතුරු කැරල්ල අම්බා ඒ යතුරු කැරල්ලේ සද්දයක් ආවා ඒකනේ බං අර මොකක්ද අර ඔලුවක් තියන්නේ අර අතන අර කළු පාට එන සීතල මුතාවා ඊ අර කළු පාට නිකන් අර මොකක් කරේ කිව්වල මේ මිදුන ඔලුවක් වාන වික් වගේ එකක් තින්කෝ පලයා විතරේ ඊ අනික් කොල්ල කැමරා කරනවානේ අර අතන තියෙනවා අර පලයන් බිත්තර යුලගක් එනවා මට කෝච්චි පෙරලි නේද ගෙදර ගිහලා ක්‍රීස් ගා සද්දයක් ගෙවල් ඉතින් අර යතුරක් වැටෙනවා නෙමෙයි ඇහුනේ ක්‍රීස් ගාලා ඇහුනේ කෝච්චියේ බ්‍රේක් පා මේ මාව නතර දාපන් මේ තියෙන අපේ 4 වෙනි හොල්මන් ගේම් එක යාළුවනේ බලාගෙන ඉන්න මේක නම් ටිකක් භයානක වැඩක් උඹලට අමුතු සද්ද හෙයි උඹලට උඹලගේ ගෙදර ඉන්න අය කතා කරනවා වගේ හෙයි හරිද මේ පහන දිහාම බලන් ඉතපන් වෙන මුකුත් දිහා බලන්න එපා හරිද මේ පිටිපස්සේ තියෙන ආදාහනාගාරය යාළුවනේ මේ වැඩේ කරන්න මම කනත්තේ භයානකම පැත්තත් තමයි මේ ආවේ කට්ටියත් එක්ක පේනවද මේ අලුනි මේ කද්දුම කරන්න යන්නේ පම් හරි ඔන්න පුපුරනවද ඔය දෙකයි මෙතන මොකක්කාරි බලගොතු ආත්මයක් තියෙනවා නම් මේ බිත්තරේට වැහෙන්න ආර හැම ජෝටියෝ කියන හැම ජෝටියෝ ඊද ඒක කැම්ම නැද්ද එන එලසේ මෙතන මොකක්කාරි භයානක දෙයක් තියෙනවා නම් මේ බිත්තරේට වැහෙන්න වහාම මායගෙත් තියනේ කොහොම ගෑල්ලා උඹ මේ බිත්තර ඇතුළේ රතුර පේනවනේ මේ බිත්තරේ කඩලා බලුවා මේක රතුර උන්නම් කොල්ලෝ බඩු බනිස්සේ මෙතන මොකක්කාරි භයානක දෙයක් තියෙනවා නම් රවුම් අඳින්න එපා එන්නේ නැතිනේ මු හાર્ට් එකද බලපන් මොකද්ද තියෙන්නේ කියලා ටෝස් නිම්පා මොනවාද බං අදින්න අම්මා ඊ ඇවිල්ලා නැහැ නේ අනේ ඇවිල්ලා නැහැ නේ බා. බා උඹලා hina වෙනවනේ අපේ ඒ වැඩෙත් හරි ගියේ නෑ යාළුවනේ අපි එහෙමම එතන තිබුණ ආදාහනාගාරයට ආවා එහෙනම් අපිට අදාළ නැද්ද දේවල් වල අපි යන්න ඕනේ නේද අනවශ්‍ය දේවල් වල මේ කනත් අපිට අදාළයි ඇයි ඇත්තටම මොකක්ද මේ සද්ද කියවංගෝ ඉන්නේ ඇත්තටම සාටි බය කරලා දුවනවා ඇත්තටම අඩි ශබ්ද වගේක් ආවා අහලා මේ අරක ඇතුලින් අඩි ශබ්ද වගේක් ආවා ඒක දිවෙන්නේ මොනවද තනිකන් දුවන්නේ ඇත්තටම ආවා ගාඩම ආවා ආයින් බලමු පීස් එක අයිඩල් උන්න මේ බිකන් ඇදුවේ නම නෑ ඇත්තටම ආවා බා එහෙනම් අර බෙල්ල නැති මිනිහා බං ඌ නැගිට්ටා යංගෝ ගන්න මොන අපි රහසක් විසඳන්න ඕනේ බං යාළුවනේ අපි දැන් ආය යනවා කට්ටියට ආදාහනාගාරෙන් අඩි සද්දයක් ආවලු යාළුවනේ ඔයාලා දන්නවනේ මට අභිරහස් නෑ අපි ගැම්මට ගියා ආපහු බලන්න මොකද්ද මේ ඇත්තට මෙතන තියෙන්නේ කියලා මේ මෙතන මේ මැද්දේ මේ ඒක පේන්නේ නෑ ඊ අර ඔළුව ඔළුවක් තියෙන දිවද වනන්නේ දිවන අරකට ඉහා පැත්තේ අර ලොකු අම්මට හරි මේ ඇත්ත ඕක ඇතුලේ තියෙන වරින් කියන අම්මට මේ මාව මේ ළඟින් තියාගෙන අපි වරල්ලෙත් ගියා අර ඇස් දෙක පියාගෙන ඉන්නේ ඉන්නවනේ වරේ අපි හෙලවෙන්නේ නැහැ දා රංගනයක් දා මුනේ අර සිංහල ෆිල්ම් වල අනේ ෆයිට් සීන් ඇත්තටම නාඩියක් කෑගම ගහන්න පොඩ්ඩක් ප්ලීස් අපි දන්නවා උඹ ඇතුලේ ඉන්නවා කියලා වරෙන් එළියට මං එන්න අට්ටඩියෙක් වගේ වා දුර හැරගෙන එන්න එක පාටම
යාළුවනේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේකේ ආදාන කට්ට හරිද? කට්ටියත් එක්ක ආව කට්ටිය ආව හින්දා බලපන් මන් දෙක්කේ නේ කළු වෙරනේ එළිය දිලීෂ බලන්න එපා ඔයා නම් බලන්න එපා අරුන් දිලීෂව දාලා දුවලා බම් බලපන් කියලා දිලිෂ වල්ලන්න එපා දිලිෂ වල්ලන්න එපා උඩ වැහිලා ඉන්නේ එන්න එපා දිලිෂ එන්න එපා මොකද උනේ කියපන් ඈ ආදාන ගන්න මොනවද තියෙනවා ඒ කියන්නේ එළියයි බං අරම හිලෙන් බලනකොට දැන් නම් බයි යකෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මෙතන ඔබලා ඉන්නවා නම් ඔය කලවලින් මෙහා ඉඳපල්නේ විහිළු ඇති ඈ සිරා බයිමු යාළුවනේ අපි හතරවෙනි ගේම් එක කරාම අය තිබ්බේ අර පහනේ බිත්තරේ සීන් එක හරියට උන්නේ නැහැ මෙයාලා හරියට කරේ නැහැ ඒක දැන් වෙලාව 2:54 මම කොහොමද දෙක 1:54 එන්න වැඩි දරුණු වෙනවා අපිට පේනවා යාළුවනේ අපේ පස්වෙනි අති භයානක සෙල්ලමට අපි ඇවිල්ලා ඉන්නේ මේක ඌචා බූට් එක සෙල්ලා ගන්න දන්නේ ඉම්පෝට් කරා පේනවනේ දැන් මම දරල්තවා මේක ගැන මේ අධ්‍යයනය කරන්න දුන්නේ මේක ඌජි බෝඩ් එකක් හරිද දැන් මේක කකුල ගනි මේක සමුද්‍ර පෘෂ්ඨය කරනකොට මේක බං මේක කරන රූල්ස් තියෙන හරිද මොකද්ද මේ මොන හොල්මන් දෙන්නේ අන්න හරිද මේක චාලි විතරක් නෙමෙයි එන්නේ මේක බං මේ වටේින් ස්පීඩ් ටෝන් එකකට අපිට ටැම් මේකට ගෙන්නේ හරිද දැන් බං මෙතන කනත් හෙන ගොඩක් ඉන්නවනේ ඒ ඕන එකක් එයි බං හරිද මේක මේක තිබ්බේ නෑ ඩොකියුමන්ටරි එක තිකපන් හරිද මේක රූල්ස් තියෙන හරිද මේක ගේම් එක ස්ටාර්ට් කරන්න ඉතින් එන්ඩ් කරන්න ඉතින් මැද්දෙන් නවත්තලා අතුරු ගන්න වේද බෑ මේ ආතල් ගන්න බෑ තරහ ගියොත් ආ යන්නේ අලුවර ජීවිත කාලේට හොල්මන් හරි ඌ මේ මූ තමයි දිලීෂ ඩෝන් මූතද මොකද්ද කියලා නමක් කිව්ව උට හරිද මේ සමු ඩේන්ජරස් සෑමි ඒක පිටරට උන් බං එන සීරියස් කරන ඔයිජි කියලා බං ක්ලොක් වයිස් ඒ කියන්නේ බං දකුණු පැත්තට මෙහෙම වට තුනක් කරකවන්න ඕනේ හරිද හරිද තුන් පාරක් මෙහෙම කරකවන්න ඕනේ හරිද ඊට පස්සේ බං අපි ප්‍රශ්න අහන්න ඕනේ මුලින්ම අහන ප්‍රශ්නේ තමයි මෙතන ආත්මයක් ඉන්නවද හරිද මෙතන කවුරු හරි ආත්මයක් ඉන්නවද එතකොට බං මේක yes පැත්තට මෙහෙම හිල ගියොත් බං ඉන්නවා ඊට පස්සේ බං උගෙන් අහන ප්‍රශ්න වලට මෙහෙම අපිට උත්තර දෙනවා මේ අහන්න හොඳ නැති ප්‍රශ්න තියෙනවා මොකක්ද දන්නවද ඔයා කොහොමද මැරුණේ කියලා කවදාවත් අහන්න හොඳ නැහැ හරිද ඒක ඇහුවොත් බං උට තරහ යනවා ගේම් එක ඉවර කරන්නම් බං යනවා බායි කියලා කියනවා හරිද ඊට ඌ බං මෙතන මේ ගුඩ් බායි කියලා දෙන්නේ මෙහෙම ගුඩ් බායි එකට ආවොත් ඌ යනවා ඒකට ගියේ නැත්තම් ඌ යන්නේ නැහැ අපි කොහොම හරි බලෙන් හරි ඌ යවන්න ඕනේ නැත්තම් ඒ ආත්මේ අපිත් එක්ක හැමදාම ඉන්නවා හරිද මේ කියන්නේ මේ පිටරටේ උඹ මේ රියල් කරන එක හරිද මේ බං අපි මෙහෙම අපිව පෙන්වන්න පුළුවන්ද කියලා අහලා මෙහෙ yes එකට ගියොත් බං මේ හිල්ල මෙහෙම කරලා බැලුවොත් හොල්මන පේනවා දෙඩැස් දැන් උඹලා දන්නවනේ පටන් ගන්නේ අවුජි හරි නාතුවා දැන් ප්‍රශ්නයක් අහ මෙතන ආත්මය ඉන්නවා කියලා එතන මොකක් හරි බලගතු ආත්මයක් ඉන්නවද ඊ ආය අහපන් මෙතන මොකක් හරි බලගතු ආත්මයක් ඉන්නවද ඊ ඔයාගේ නම මොකද්ද උලන් හම්බනවා අපිට ඔයාගේ නම කියන්න පුළුවන්ද නෙමෙයි බං ඊ නෑ එස් තමයි ඊ මේ යනවනේ මේක දෙපාන් දැම්මහන්න එපා පොඩි බ්‍රේක් එකක් දීපන් උට ඩී මොකද යන්නේ නෑ ඒ මේ කරගෙන ER ඊ නෙමෙයි බං ආර් මේ මම බලන්න මොකද නම හා ER N එරන් බ්‍රෑන්ඩ් එරන් බං සුබර් ශීෂ් එරන්ද ඉරන්ද නෑ නෑ මයික අත ගන්න එපා මේ අපිට ඔයාව පෙන්වන්න මේ කියලා උඹ බ්‍රෝ අනේ අනේ කියලා කරමු ඒ අපි දන්නවා ඔයා ඉන්නවා කියලා අද්ද දාන්න එපා බ්‍රෝ අපිට ඔයා පෙන්වන්න යන්න පුළුවන් නේද අපිට ඔයා පෙන්වන්න අපට පෙන්වන්න තු නෝ මේ අපි යවමුද බං අපිට ඔයා පෙන්වන්න පුළුවන්ද මම මෙහාට අදිනවා මහත්තයා අතම අහන්නද බං නෝපත්තාද බං අම්මා මේ දෙන්නන්න පුළුවන් කවුරු හරි ඉලෙන් බලපන් මේ කරා ඉලෙන් බලපන් අර ඈත බලපන් ඈ මෙන්න බලපන් අම්මා හින්ද මත්තට උනහ ඒ උච්චර බලන් ඉන්නේ එරන් දාද එරන්ද වලද බලපන්කෝ මොකක්ද තියා එරන්ද මේ එරන්ද වෙනවද ඉන්නේ එරන්ද මේ නෙරන්ද අන්න එරන්ද යා දැන් මේ වන්න කලර දැන මේ අපි ඉර කරනවා යන්න පුළුවන් හලෝ දැන් පිටිපන්දුන තාම පත් වෙනවා මම හිතන්නේ අපි කට්ටිය ඉන්නවා අපි ලයිට් උත් නැහැ අපි ලයිට් ඉඳලා මේක කරා ඔය පොඩ් එක අපි පොඩ්ඩේ අලුත් මම හිතන්නේ ඒ හින්දා තාම මේකට මං එන්නේ පදම් කරලා ගන්න ඕනේ බං අපිට කරලා සුපිරි බෝඩ් එකක් ගෙන්නම් ඉතින් ඒකත් එක්ක අපි ප්ලෑන් කරගෙන හිටපු ටාස්ක් පහම ඉවරයි යාළුවනේ අපි මාරුවෙන් මාරුවට කයියක් දාගෙන එළි වෙනකන් හිටියා මෙතන මොකද එළි වෙන්න තව වෙලා තියෙනවා good morning යාළුවනේ
මන් නැගිට්ටා මන් නිදාගත්තේ නැහැ අතට මං අපි මාරුවට ඇහැරලා හිටිය කට්ටිය මායි දනාලුයි ඩැනියලුයි නැගිටලා ඉන්නවා දිලීසයි සදීෂුයි නම් බුදි ඇත්තටම යකුලන් ආවේ නැහැ තාම ඔල්රයිට් බොයිස් වෙලාව 7යි 4යි එහෙනම් අපි ඒක කරා යේ සබ්ස්ක්‍රයිබ් කරන්න නිවාලි සබ්ස්ක්‍රයිබ් කරන්න එක මරු එක ආතල් ආධානාකාරකාව දිලිශව දාලා දුවලාව බලු වැඩ එලකිරියන වීඩියෝ ගැන මොකද හිතන්නේ ඔයගොල්ලෝ මිනි කැප්ෂන් සබ්ස්ක්‍රයිබ් කරලා තම සබ්ස්ක්‍රයිබ් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න 20000ට තව ටිකයි එහෙනම් අපි තව අලුත් වීඩියෝ හම්බෙමු මං ගිහින් එන්නම් Just want a piece of mind. I've been focused on the future, never on right now. What I'm sipping, I can butcher either big or brown. I'm the one that introduced you to the you right now.